Vinny Production. ඔයාගේ අම්මා හැමදාම කුස්සියේ බත්තු යෝයේ ඉන්න ඕනෙම කියලා එකක් නැහැනේ. ඔයා හොඳට ඉගෙන ගත්තොතින් විතරයි කවදා හරි දවසක අම්මගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් වෙන්නේ. A-level සිංහල ලස්සනම ඔන්ලයින් පන්තිය අකිල විමංග සෙනවිරත්න. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට cameralk.com. කපිල මොනවද ඔය මල්ලේ? හාමුදුරුවනේ හිමේ අලුව කැට වගේක් හැදුවා ගෙදර ගිලම්පසට කියලා පන්සලට ගෙනාවා. අලුවා මල්ලට පූස් පැටව පැනලානේ හාමුදුරුවනේ. දැන් කොහොමද මේක ගිලම්පසට දෙන්නේ? කපිල ඔය අලුව කැට් එක මග දාන්න නැතුව ගෙදරම ගෙන යන්න ඕනේ ඈ. කපිල කපිල කුජීතයි නේද? ඈ කුජීතයි නේද? මේ දායකයන්ගේ බාට හොරකම් කරන එක. කවුද උපාසක මහත්තයා බාට හොරකම් කරේ? මේ බලන්න මේවා මේ මිනිස්සු දාලා තියෙන දේ තැන් තැන් වල. මම හැදුවේ මේ ටික මේ පිළිවෙලට අවරන්නනේ මම හැදුවේ. මම මෝඩේද්ද කපිල? මම මෝඩේද්ද කපිල? දන්නේ නැහැ. හොරකම යන කාලකන්ණි අවලම් බල්ලා. කියලා මම බනීවි කපිල වෙන්නේ කොහේ හරි හිටියානම් මේක පන්සල කපිල. ඈ මේ ඉදල ඔස්සලා ගහනම් මැරලා වැටෙන්න කියලා පියාවි මම වෙන කොහේ හරි හිටියානම් කපිල. මේක පන්සල. පන්සල. මොනාද ඔය මල්ලේ? මොනාද? අලුවා වගේ. පන්සලේ තියෙන සීසතම ගෙදර අරයි යන්න එපා කපිල. ඈ මේක සංඝරත්නයේට නේද තියෙන්නේ? නෑ මේ අර ගෙදර මෙන්න මෙහෙ දෙනවා ගෙදර මහන්සි වෙලා හම්බ කරලා කනවා. තමසලගේ මෙලොව සුගතියකුත් නැහැ පරලොව සුගතියකුත් නැහැ. යනවා යන්න මෙතනින්. එලෝට කුසල කර්මයක් කරගන්නෙත් නැහැ මෙලෝට කුසල කර්මයක් කරගන්නෙත් නැහැ. අනේ මන් දන්නේ නැහැ කපිල. ඈ මේ ලෞකික ලෝකෙ මිදලා මේ අපි මේ අපේ සීලෙවත් අපිට රැකගෙන ඉන්න දෙන්නේ නැති හැටිය. අලුවා කිව්වා නේද? යකෝ කපිලට හෙන ගහනවා යකෝ කොටි පැටව අතර දීලා ගියා අලුවකට කියලා ගහයියෝ ලොකු ආමුදුනේ. මුදලාලි මේ පාර තලගුලි පැකට් 20ක් විතර දාමුද? අනේ කිසිම දෙයක් එපා මහත්තයෝ. තල නෙමෙයි මිනිසුන්ට ගුලි කන්න වෙලා තියෙන්නේ. රටේ තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක කිසිම දෙයක් විකිනෙන්නේ නැහැ. මේ පේනවනේ ෂෝකේස් වේලෙනවා. අනික ගිය පාර දාපු පැකට් 20නුත් 19ම ඉතුරු. ඒ කියන්නේ එකක් විකිනිලා. විකිනලා නෙමෙයි එකක් මං කෑවෝයි බලන් ඉන්න බැරි තැන. මේ පාන්දර ගුලියක් ගැන කතා කරනවා. ගුලි කන්නද මෙතන වෙලා තියෙන්නේ? ඈ මිනිසුන්ට කුඹරට ගහන්න පෙට්‍රල් ටික නැහැ. බයික් ටික දුවා ගන්න පොහොර ටික නැහැ. මෙහෙම ගියොත් මටත් හන්දියට වෙලා කඩේ වහලා දාලා ගුලි කකා තමයි ඉන්න වෙන්නේ. ඒක තමයිනේ. පැකට් 10ක් දාමු. එපා එපා. දාන්න එපා. හවුස් ලොරිය ඇවිල්ලා දීලා අයියා. ඕ දාන්න එපා. නෑ. එපා. මිනිස්සුන්ට කියන එකක් තේරෙන්නේ නැහැ. දුම මිනිස්සු තමයි. මොකක් කරන්න ගියත් ඒක අන්තිමට අපේ කරි පිටින් යන්නේ. නැද්ද මුදලාලි මම කියන්නේ? එයි බං මොකද වෙලා තියෙන්නේ? නෑ මුකුත් වෙලා නෑ. මම නිකන් කිව්වේ මුදලාලිලාට දෝන්නේ නැති වගුලක් නෑ නේ. මුදලාලි වතුර කෝප්පයක් දෙන්නකො බොන්න. මේ මුදලාලි තුණු වතුර කෝප්පයක් ඈ. ඒවා මරුවක් තියෙනවා. මුදලාලි මේ අනේ ඕකටම සීනි යන්දකුත් දාලා දෙන්නකෝ. උත්‍රා දෙවිල්ලක් තියෙනවා අප්පා. මේ මුදලාලි
අනේ ඕකට මේ තේ කුඩු චුට්ටක් දාන්න ඕන. උගුරේ අමාරුට හොඳයි කියනනේ එහෙම බොන එක. කපිල උඹට තේ එකක් ඕන නම් කෙලින්ම තේ එකක් ඉල්ල. මට තේ එපා. තේ බොන්න සල්ලි තියෙන්න බෑ. ඒ හින්දා වතුර එකක් කිල්ලුවේ. මනුස්සකමට දෙන්න බැයි නම් දෙන්න බෑ කියන්නේ. දෙන්න. තේ එකක් දෙන්න රුපියල් 100ක් තියෙනවා. පරිප්පු වඩේ කාලා ඔය පරිප්පු වඩේද? ඈ ඔය පරිප්පු වඩේද? උදු වඩේ නේද? බලන්න මුදලාලි මේ උදු වඩේත් දැන් පරිප්පු වඩේ සයිස් නේ. හොයන්න බෑ තවපොඩි පරිප්පු වඩේ කියලා උදු වඩේක් කරනවා. උදු වඩේ තමයි මීලකුත් තියෙන්නේ. මේ ඉතින් උඹලා මේ උදේ මොකද්ද බා? නෑ මුකුත් නෑ. ඒකට ඕනේ නැති මගුලක් නෑනේ. මුදලාලි ගාන බලන්නකෝ. දැන් මොනවද ගත්තේ? වඩේයි ප්ලේන්ටියයි. කොහෙද යකෝ වඩේ ප්ලේන්ටියයි? අයිය අර හොරෙන් ගත්ත වඩේත් එක වඩේ දෙකයි. කවුද හොරෙන් ගත්තේ? මුදලාලි ඉතින් කාප්පීපු දේවල් කියලාකන් ඉන්නේ නෑනේ. වඩේයි ප්ලේන්ටියයි වඩේයි. මේ කපිලගේ ඔය කෑමට බීමට වංචාව නෑනේ. ගාන කීයද කියන්නකෝ. ඒ වඩේත් එක 90යි. ඕයි. මෙතන රුපියල් 100ක්ම තියෙනවා. එහෙම කපිල කෑම බීමට වංචා කරන මිනිහෙ නෙමෙයි. මයියන යන්න. පුදුම කට්ටෙක් නෙමු. කපිල මේ ඉරිච්ච 100ක් දීලා දෙන්නේ. අර ඉතුරු රුපියල් 10ට සෙලෝ ටේප් එක කරන් අලව ගන්න එක ඇත්තේ. කපිලයියේ! කපිලයියේ! ඇයි? උන්නේ. කපිලයියේ පොඩ්ඩක් එනවකෝ පල්ලෙහාට. මොකටද බං? අපි දෙන්නටම වැදගත් කාරණාවක්. පල්ලෙහාට බහිනවකෝ. අනේ ඔහොම ඉතින් කියපන් ඉතින්. ඒක එහෙම සද්ද කරලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. පල්ලෙහාට එනවකෝ කිව්වහම. අනේ බම් මේ බොහොම අමාරුවෙන් වහල්ට නැගගත්තේ. කොහොමද කියලා කියපන් මට ඇහෙනවා. පල්ලෙහාට එන්නකෝ ඒක වැදගත් කාරණාවක්. සිංහල තේරෙන්නේ නැද්ද බොට? දැන් කියපන්. ඔය ටිකත් එන්නකෝ ඉතින්. බැන්න. අන්න නෙමෙයි යකෝ වැටුණා පිස්සුද උඩේ ඉඳන් පයින්ද. දැන් ඇයි? කපිලයි. උඹේ අතේ රුපියල් 500ක් නැද්ද ගන්න? ඒ තිබ්බනම් මම දෙනවා උඹට මේ වෙලාවේ අතේ මුකුත් නෑ උඹට මට දෙන්න. 500 500ක් එක තමයි. දැන් ඕක කියන්නද මට මේ අර උඩේ ඉඳලා බහින්න කිව්වේ? උදේ සල්ලිල්ල ගන්න කතාකරේ සල්ලිල්ල ගන්න. වරින් ගන්න. කොහේ? වරේ වහල උඩට. ඉතින් දෙව්වනි වගේ චරිතෙදින් මේ කපිලයි කියන්නේ. මොකන්ද බං ඒ ගාන්ටාන් සද්දකේ? පුයි කිතිබේ කපිල්. වරෙන්. බවයි කපිලයි යන්නතුව ඉන්නසපේ කලාමලේ. කපිලා මෙහාන වරෙන් කොබක්. ඇයි? ඉන්නවා බං ඔය පණන් ගන්න නගපන්කෝ. මොකෝ මට උඩින් ඉන්න කියලා කතා කරේ. සල්ලි ඇත්තේ විතරමල්ලේ වෙන්න ඇති. අපිලා මෙහාට වරෙන් කොබක්. ඇයි? උඹට නෙමෙයි මම හින්නවා කියන්නේ. හරි මන් දෙම. අපිලා 500 දෙයන්කෝ. මොන 500ක්ද? ඒ බම් මේ උද දෙක්කන් ආව උඹ සල්ලි දෙන්නනේ මට. සල්ලි දෙන්න නෙමෙයි උඹට එන්න කිව්වේ සල්ලි නෑ කියන්නේ. එහෙම ගහනවා එහෙනම් 5000යිද්දිම කියන්න තිබ්බනේ සල්ලි උඹ අතේ නෑ කියලා.
හරි ඉතින් උඹ මට බිමට එන්න කියලා රුපියල් 500ක් නැද්ද කියලා. ඒවා මං උඩට එන්න කියලා නෑ කිව්වා. එන්න ගහන්න එපා මං කපිලයා. උඹ මොනේත් නේ මම්මා. ඒ වගේ අසමන්දන් වැඩ කරන්නේ අයිසි කොල්ලෝ හනුනේ උඹ. දැනගයි. උඹට මං හොඳ මොනියක් කපින්නකෝ කපිනියා. මොජක කච්ච කපිනියා බෙච්චා. තෝ හිටට ගහලා පොල් වර්ධ ගත්තා කියලා හිතාගන්න හරිය. තෝ වහන් ගාව කියලා හිතාගන්න මිනියෝ. තෝ මං හින්දා වින්ඩෝලෝ. කපිලා පරයා. ඉච්චා වරේ වරෙන් එන්නේ උඹලත් බා වරේ උඩට වරේ. අනේ කපිල ගාව 500ක් තියෙනවා කපිලයා ගාව කපිලයා 500ක්. 500ක් නෙමෙයි පරිස්සමෙන් ඵලයන් කියන්නේ එන්න කිව්වේ. ඔය බලන්න උළුකට දිරලා තියෙන්නේ. මම මීමන් කරගන්න බෑ කපිලයා යන්න. ගමෝන්දේ මං කියනවා තෝ බච්ච කපිලයා බෙච්ච කියලා. කපිලා දැනගනි මම මෙච්චර නම්බුකාරී ඉන්නේ ගමේ ජීවත් වුණා මේ හිච්චා කරන්න ඉන්නේ පහලිය මම ඉවසයි මම ආයේ මම තප්පනේ මං උගේ දන්නලා යටින් ඉන්නේ ආය කපිලා මට කතා කරන්නේ පළවෙනි කරන්න බෑ මට කියපා මම ඉවසලා මම මේ යන්නේ හරිය මේ හිච්චන මේ කෙලවන කවුරුත් එහෙම කපිලා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ කේශමූල තරලය හිසකෙස් යාම වහාම නවතා අලුතින් හිසකෙස් ලබා දී සියලු හිසකෙස් ප්‍රශ්න විසඳා සුදු කෙස් කළු කරවන කේශමූල තෛලය හෙයා පැක් ග්‍රීන් හර්බල් හෙළවෙදගදිරින් පාවිච්චි කර වෙනස වටහා ගන්න. 750ට එනකන් නේ. ඔව් නෙත්මි පබසර අවසාන එක තියෙනවා මහත්තයා. මේක දෙන්න නැද්ද බං? උදේ ඉඳලා ෆෝල්මේ. බත්තට දැක දවස් ගාන කි. අනේ කයි එක ගන්න උදේ නම් බ්ලොක් කරනවා නෑ. ඔය ජයශ්‍රී 700ට එනකන් දෙමු. මේ ගම් වතුර ආධාර ගන්න ආපු කට්ටිය කලබල කරන්න එපා. පිළිවෙලට පොලිමට නම් කිව්වට පස්සේ එන්න. කො පොලිමට. ඉස්සල්ලාම ඉන්නේ අර්නෝරිස් අප්පුලාගේ සොයිතා. ඔව් මහත්තයා මං යට උනාද ඉඩම පහුගිය ගම් වතුරට. අයියෝ சாமினேனක வேணும் பொய் பொய்யா சொல்லி நாத்திரம் போதும் பொய் பொய்யா சொல்லி நாத்திரம் போதும். ග්‍රාමසේවක මහත්තයා. ඒක තමයි. මට හිතෙන්නේ හොඳ මේකෙන් කෙලිවිලා වගේ තියෙන්නේ. ඔය වගේ අසරණ මිනිස්සුන්ට තමයි මේ වගේ ආධාර හම්බෙන්න ඕන. බට් ටික දෙන්න. ගිහින් ඉන්නකෝ අර පැත්තේ. மனசாச்சிலே நீ வெல்ல பேசினா ඊගාවට අර්නෝරිස් මුදියන් සේලාගේ කටුකුලියේ වන වදුලේ කරෝලි මම මහත්තයෝ. පහුගිය ගම් වතුරට ඔයාලගේ ඉඩම යට උනාද? නැතුව ඉතින් අල්ලපු ඉඩම යට වුණාම මං ආධාර ගන්න එනවද මහත්තයෝ? මේ ගොඩක් යට උනාද? ඔව් පොල් ගස් දෙක උඩින් වතුරේ. ග්‍රාමසේවක මහත්තයා. දැන් ඉච්චර ගම් වතුරක් මේ ගමට ආවද පොල් ගස් දෙකක් උඩින් එහෙම ආවද? මේ මන්නම් දන්නේ මං ගමේ හිටියේ මං ගමේ ගිහලා හිටියේ මේ වයිෆ්ගේ ගමේ ගිහලා හිටියේ. දැන් ඉච්චර ගම් වතුර ආවද? ඔව් මේ අඩි දෙකමාරක් විතර පොල් පැල දෙක උඩින්. කුණු හරපනේ කතා කරන්නේ මේ ගමේ මිනිස්සු. අන්න යකාට දීලා දාන්න. මේ ගිහින් වාඩි වෙන්න අපි එන්න. හා මහත්තයා. උපතෝ කෝටික මුදියන් සේලාගේ දනුක. ඉඩම් අංක 711 නේද? ඔව් 711. දනුක මම මහත්තයෝ. පුතා මේ ගම් වතුරටද යට උනේ? මෙහෙමයි මහත්තයෝ. ගම් වතුර ගෙටාවද? ගේ ගම් වතුරට ගියාද? බොන්න ඕන ප්‍රශ්නයක්. මහත්තයෝ ඒක ගම් වතුරද? නැත්තම් ගම් වතුරද? බොන්න ඕන ප්‍රශ්නයක්. ග්‍රාමසේවක මහත්තයා. ඔව් ඒක දාන්න මේ වගේ අයට තමයි ආධාර අනිවාර්යෙන්ම දෙන්න ඕනේ අපි. ඔව් මේ අයට දෙන්න. තේරුණා නේද? මේ ආධාර ලිස්ට් එකටත් දාන්න. අර තදින් මතට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනේ ඒ ලිස්ට් එකටත් දාන්න. නෑ. ඔව් දාන්න. ළඟම තිබ්බ පුනරුත්ථාපන කඳවුරක් 9 වල දාමුද? 9 නාච් වලට දාමු. මේ 18 කන්න. ඈ 18 කන්න 9. බොන එක නවත්තන්න වෙන ප්‍රශ්නයක්. මේ අපදා කල්පනා කරන මහත්තයා දැන් උඹෙන් අහනවා ඉඩම කොහෙද තියෙන්නේ කියලා. ඒ වුණාට මට මේ වසම ඉඩමක් නෑනේ බං. හරි බං උඹට මේ වසම ඉඩමක් නැති වුණාට කටසු කන්දායි තිබචන් මේ වසමටනේ. ඒක උඩ උඹට ඉඩමක් තියෙනවා කියලා බොරුවට නම දාලා මේකේ තියෙන්නේ ඵලයන් ගිහිල්ලා ආධාර ටික ගන්න. දැන් ඕ ගම් වතුරට මං එච්චර උස කන්දක් එහෙම යට වෙන්න විදියක් නෑ නේ අහුවෙන්නේ මනේ බං බරුව. එහෙම ඇහුවොත් කියපන් දැන් ඉතින් ගම් වතුර බහැලා ගියා කියලා. මම ග්‍රාමසේවක මහත්තයරත් කියලා තියෙන්නේ
ඵලයන් ගිහිල්ලා අමසිංහ මහත්තයන්ට කියලා තිබ්බට වැඩක් නැහැ නේ බොරුව වුණොත් එහෙම එතනම කනමුණින් ඉවරයිනේ. දැන් ඔබ ගත්තා දාන්දාර. මම 3 පාරක් ගත්තා මේ උඹ දාලා 4 වෙනි පාර ගන්න යන්නේ. හරිද? ඵලයන් ගිහිල්ලා ගනින් හාල් 50යි පරිප්පු 20යි දෙනවා. උඹට හාල් 5යි පරිප්පු 2යි මන් දෙනවා. වෙන කවුරුත් එහෙම කරන්නේ නැහැ. කපිලජ විතරයි එහෙම කරන්නේ. ඵලයන් බැරිද ඵලයන් පොලිමට. ඵලයන් මමත් එනවා යන්න. ඊගාවට කැත්තේ දොම්පේ ආරච්චිලාගේ ආර්ය සේන. මොකද උන්නේ? යට වුණා. ඔක්කොම යට වුණාද? ගේවල් ඔක්කොම යට වෙලාම ගියා. නිලමිලාගේ නිලම්. නේද මිනේ? මොකද උන්නේ? ගම් වතුර. ආවා. යට වුණා. මොකද උන්නේ? යට වුණා. ඇත්තද වියන්? ඇත්ත වෙන්න ඇති. මං හිතන්නේ මං ගම ගිහින්. අන්න කටහන යට වුණා. පස්සාවද? ගල්ලා එක ලොකු ගල්. ගේ ඇතුලෙන් දාවේ දොරෙන් දාවේ. දොල්ලු තැයිල උඩුත් ගියා. දැනෙන්නේ මොකද? දැනෙන්නේ කිසි අවුලක් නැහැ මත්. දේවාල ගෙදර හිච්චා. ඒ ඉඩම් අංක 691ද ග්‍රාමසික මහත්තයා? 285 691 691 නේ. අනුක ඒ වාලේ ගෙදර හිච්චා හරි. කටුසු කන්ද? ඔව් කටුසු කන්ද තමයි. ඔව් මහත්තයා කටුසු කන්ද කියන්නේ අර මේ පන්සල කාවින් උඩට තියෙන අර උස කන්ද නේද? ඈ ඒ කන්දට ගම් වතුර ආවද ග්‍රාමසේවක මහත්තයා? ඒක තමයි ඒ කන්දට ආව කියන්නේ පව් නේද කොල්ලා පව් දීලා දාමු. දීලා දාන්නේ? පොඩ්ඩක්කින්. පුතා මේ දැන් ඒ උඩට ගම් වතුර ආවද? ඔව් ගම් වතුර ඇවිල්ලා බැහැලා ගියා කියන්න කිව්වා. බැහැලා ගියා කියන්න කිව්වා? ඈ කවුද කිව්වේ? කපිලයියා. කාපිල්ල බපිල්ල මට වැඩක් නැහැ. ග්‍රාමසේවක මහත්තයා මේවා මේ ලේඛන වලට එන්න මේ ග්‍රාමසේවක මහත්තුරුත් සම්බන්ධයිද කියලා මට පොඩි සැකයක් එනවා දැන්. කපිලයි. ඇයි මේ මහත්තයෝ දැන් මේකයි මේ කොල්ලා ඔය තනියම ඉඩමක් හදාගෙන ඔය ඉද්දි තමයි ගම් වතුර ආවේ. මේ දීලා දාමු නේද ආදාර ටික මේ ග්‍රාමසේක මහත්තයා දීලා දාමු. ඒක තමයි දීලා දාමු පව් කොල්ලා පව්. දීලා දාන්න නෙවෙයි ලෑස්ති වෙන උසාවියෙන්ද? අයිච්චා මේ පාර ආධාර දෙන්නේ උසාවියෙන් ඈ උසාවියටත් මාත් එන්න ඕන ආධාර ගන්න මේ ඔබට උසාවිය යන්න පුළුවන් නේ අවුලක් නැහැ නේ නෑ පුළුවන් බා නේ ගාමසේක මහත් උසාවියෙන් ගමු ආධාර ගන්න නෙවෙයි මේ කූට ලේඛන හදපේකට ඒකට මම නඩුවක් දානවා තමුසෙලාට විරුද්ධව. ඒක තමයි මේ ග්‍රාමසේක මහත්තයට හිච්චර යන්න වෙනවා ඒක තමයි මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා මේ ඒ විතරක් නෙවෙයි තමුසෙත් ලෑස්ති වෙනවා උසාවිය යන්න. තමුසෙලා තුන් කට්ටුව මේක තුලා මාව රවට්ටන්න හැදුවේ නේ. කල්පනාකාර මහත්තයා චුට්ටක් බලන්න ඕකේ තියෙන ඉඩම කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් මේ මං අකුරු දන්නේ නැද්ද ඔයි මේ තියෙන 691 දේවාල ගෙදර හිච්චා කටුසු කන්ද. හරිනේ ග්‍රාමසේක මහත්තයා කටුසු කන්ද නෙමෙයිනේ කටුසු කෙන්දනේ මේ පොඩි කොම්බෝක වැරද්දක් කියලා තියෙන්නේ කටුසු කෙන්ද මේ පල්ලෙහා ඒකනේ මාත් මේ බැලුවේ මේ මොකක් හරි වැරද්දක් තිබ්බ කොම්බෝ මේ කන්ද නෙවෙයි කෙන්ද. ග්‍රාමසේවක මහත්තයෝ මට කොම්බුව දාන්න එන්න එපා. මාත් හොඳ කොම්බුවෙක් තමයි. හරිද? ඉච්චා මේ උඹලත් පුදුම මිනිත්තු මෙතන මේ එක එක කූට ලේඛන හදාගෙන ඇවිල්ලා බලපන් අර අසන මිනිහෙකුට හාලට අපරි පිටියක් ගන්න තියෙනක උඹලා මේවා කරලා හදාගන්නේ. උඹලට මල්ලි මේ ඔය සංදර්ශන වාහන හරිද? ඌව දාගන්න වෙන අයත් එක්ක. මම ඇවිල්ලා අවංක රාජ්‍ය නිලධාරී. රාජ්‍ය දීපල මංකොල්ල කෑම. ඒතර කූට ලේඛන සකස් කිරීම. මේකට අනිවාර්යෙන් මම නඩුවක් දානවාමයි. කරෝලිස් මුදලාලි ජිනේ මේ බලන්න මේ ආපදා මහත්තයා මේ මොකක්ද කියනවා මේ ආධාර ටික ඔක්කොම හරවලා යවනවලු. ඔව් ආයෙ දෙන්නල්ලු ආලට ඒක දුන්නේවත් ගන්නවලු. ඔව් මේ පොඩ්ඩක් බලපන්කෝ නේවා. මේ මාත් එක්ක උඹලා හාලන්නේ අම්බත් දෙන්නලු මැරිලා ගියත්. පොඩ්ඩක් කතා කරන්න වෙයි ඇවිල්ලා. එහෙම කිව්වේ නෑ මල්ලි. ඒ මොකද්ද මල්ලි? මේම ආධාර වලට නම් එනාවි. මම එහෙම අරයන් නෑනේ මම වලට එහෙම කිව්වේ නෑ. බලවන්න කරන්න බෑ. තව පොඩ්ඩේ හිලෙන් හිලලා නවතින්. ඔන්න අපිට වෙච්ච දේ වැඩේ ගැතුණානේ. තව පොඩ්ඩෙන් තුන් කට්ටුවම හිලේ කියලා නතර. හැදුවේ මේ යකාට ආධාර මොනවා හරි අරන් දෙන්න. මට කෙසේ වෙතත් ආපදා මහත්තයාත් නම් ආදාළ හම්බෙනවා. අය වගේ දේවල් මේ ජීවර සමිතිය කවදාවත් වෙන්න බෑ. මීළඟට සමිතිය සමාජිකයෝ ගැන මට වචන සබයක් කතා කරන්න තියෙනවා. මුලින්ම උඹ ආය මාළුන්ට කඳම් බඳින්න යන්න එපා. මොකද කඳම් බඳින්න සමනේ ගොඩ යන සතුන්ට ඌරොන්ට මෝන්ට වගේ සතුන්ට මාළුන්ට කඳම් බඳින්නේ නැහැ. උඹ ඒ කරපු වැරද්ද හින්දා තව පොඩ්ඩක් මගේ රුවත් කඳකට අහුලා කෑලි ගැටිලා මාත් එක්ක විනාශ වෙලා මුහුදුපත් වෙන්න ඉඩ තිබුණා. ආය වැරද්ද කරන්න එපා.
ඊළඟට ඔබ කල්ලු තටිය තෝ ආය හොරව්වේ උඩ ඉඳලා වැවට පයින් යන්න එපා. තෝ එහෙම වැවට පැනලා වැවේ වතුර පිටාර ගලලා මගේ කුඹුර දෙපාරක් යට උනා. එහෙනම් ඒ වැරද්ද ආයෙ වෙන්න බෑ. හරි. ඊළඟට අර මැද කළු උසේක. තෝ උරු යනවා වේගෙ වැඩි. කොහොම ඊයේ පෙරේදා පැය කිලෝමීටර් 60ක වේගෙන් ගිහිල්ලා දින උරුවේ. උඹ එහෙම වේගෙන් ගියපු හින්දා මාළු බය වෙලා, සලිත වෙලා, මුකුලිත වෙලා, විකසිත වෙලා වෙන වැව් වලට සංක්‍රමණය වෙන්න පටන් ගන්න තියෙනවා. මට ඒක විශ්වාසදායී ආරංචි මාර්ග වලින් තමයි දැනගන්න ලැබුණේ. ඒ නිසා ආයෙ වැරද්ද වෙන්න බෑ. හරි? ඊළඟ කාරණාව තමයි මේ දවස්වල අපිට වැවේ හවු වෙන මාළු හරිම දුර්වලයි, කෙට්ටුයි, ලෙඩ වෙනවා. හරියට නිකන් මුංගොගේ. සමහර විට මාළුන්ගේ ආණ්ඩුවත් අපේ ආණ්ඩුව වගේම නන්නත්තර වෙලා නිකන් බංකුලත් වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. එම නිසා මම යෝජනා කරන්න කැමති ඉදිරි මාස දෙක තුළ අපි මාළු කන එක නවත්තලා මාළුන්ට අපිව කන්න අවශ්‍ය කටයුතු සලසා දෙන්න පුළුවන් නම් අන්න එතන තමයි ඉන්නකෝ. නැත්නම් ඉතින් සති දෙක තුළ ඉන්නකෝ. මේ පාන්දර හරියන්නේ ගහලාද මන්දරද? චෙක් රයිට්. බොහොම ස්තුතියි හරසුන් ගුණසුන් කිසි ගතයුත්තක් නැති කතාව ඉදිරිපත් කරපු අපගේ හිටපු සභාපතිතුමාට. ඉතින් අර බණක් පිරිතක් අහගෙන එලෝට දෙයක් කරගන්න ඕන කාලේ සමිතිවලට ආවහම ඔය වගේ වෙන දේවල් අරුමයක් නොවේ. මීළඟට දීවර සමිතිය ඇමතීම සඳහා අපි කලින් සූදානම් කරගත් පරිදි අපගේ සමාජික කපිල මහතාට මා ආරාධනා කරනවා ඒ හරවත් ඒ ගුණවත් වචන වලින් මේ දීවර සමිතිය ආමන්ත්‍රණය කරන ලෙස. ඕනියකෝ ගිය සමිති වාරේ මට කතාවක් ලැහැත්ති වෙලා ඉන්න කිව්වනේ එන්න. දැන් මොකද කරන්නේ? නෝන්ඩි වෙන්නත් බෑ මොනවා හරි කියන්නත් වෙනවා. බලමුකෝ මොකක් හරි කරමුකෝ. කවි හොඳයි. තමුන්නාන්සේලා දැන් දන්නවද මොකක් ගැනද මම මේ කතා කරන්න යන්නේ කියලා? ඒක තමයි කියන්නේ. මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා දන්නේ නැත්නම් කතා කරලා වැඩක් නැහැ නේද? තේරුමක් නැහැ. මයියවා. මේ බහුල. උදාහරණ වෙලාව කතාව කරන්නේ. මිනිස්සුන්ගේ වැඩ. හොඳයි. තමුන්නාන්සේලා දැන් දන්නවද මම මොකක් ගැනද අද මේ කතා කරන්න කියලා? අපි දන්නවා. දන්නවනම් ඉතින් මම ආය අමුතුවෙන් කියන්න වැඩක් නැහැ නේ මොකක් ගැනද කතා කරන්න කියලා. ලේකම් දුව දන්නවා. රන්න කොපේ මේ අහගන්න කතාවේ කපිල කියන හොඳයි. තමුන්නාන්සේලා දන්නවද මම අද මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා? අපි දන්නේ නැහැ කියනවා උඹලා දන්නවා කියනවා. අපි දන්නවා. හොඳයි. දන්නේ නැති කට්ටිය ඉන්නවා, දන්න කට්ටිය ඉන්නවා. එහෙමනම් ඉතින් දන්නේ නැති කට්ටිය දන්න කට්ටියකින් අහගන්න මොකක් ගැනද මම අද කතා කරන්න යන්නේ කියලා. අසාසිනව තමයි කිත්තු. අපි ගියා. පුදුම කට්ටියක් නේ කොහොමද? තෝ කල්ලු තටිය පච්ච කොටාගෙන ඇවිල්ලා මේ දීල් කම්පිට වුණානේ. කපිල මොකද්ද යකෝ ඊයේ කරපු අලුගෙත්තරු වැඩේ? ඇයි කියන්නේ? උඹ මුළු ගමෙම ටිකට් කඩලා මුළු ගමට මහා ලොකු සංගීත ප්‍රදර්ශනයක් කී පෙන්නුවේ. ඔව් මමනේ සංවිධානය කරේ. නියමයිනේ. නියමයි. ඔය නියම සංවිධානය කරේ උඹනේ. උඹ කියපන් ඒක කරන්න කලින් උඹ ගමේ ගහපු බැනර් පෝස්ටර් මොනවද කියලා? ඇයි? දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම ගමට ගේනවා අය. දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාව ගමට ගේනවා කියලා
මොක්කුද බං ඒ ගෙන්නුවේ එක බල්ලෙක්ව අපි අඳුරන්නේ නෑනේ. දන්නේද? දන්නේ නැද්ද? යකෝ ඊ මදිවට බෑන්ඩ් එක ගහන්න ආවේ එකයි. ඌත් යනවා විඩේ තේ බොන්න යනකොට ඒත් සින්දු ප්ලේ වෙනවා. මොනවද බං මේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් කරන බලු වැඩ? ජගත් අයියලා මේ වැරදියෙන්නේ තේරුම් අරන් ඉන්නේ. බැනර් එක කියවුවද? කියවන්න ඉතින් ඔය ඉස්කෝලේ ගිහප හරියට බැනර් එක කියවුවා නම් ඔය මුකුත් ප්‍රශ්නේ නෑ නේ. අර තියෙන අතන හන්දියේ බැනර් එක තාම යන්කො පෙන්නන්න. එන්නකො යන්න. එන්නකො. මේ එන්නකො ජගත් අයියේ. කියවන්නකො බණ්ඩ මොකද්ද ගහලා තියෙන්නේ කියලා. පයිසාල් ප්‍රමුඛ බයිජුන්ඩා සංගීත කණ්ඩායම. අපි නම් මුන් ජීවිතේට දැකලා නැහැ. අනික අර මේ දිවයිනේ ජනප්‍රියම ගායන ශිල්පීන් රසක්. කෝ ආපු එක බල්ලෙක්වත් අපි අඳුරන්නේ නෑනේ. මේ දිවයිනේ ඉස්සරහින් මොකද්ද මේ තියෙන්නේ? මාලයා. ඒකනේ කියන්නේ. මාලදිවයිනේ ජනප්‍රියම ගායන ශිල්පීන් රසක් ඇඳවනවා කියලානේ මේකේ තියෙන්නේ. මේ දිවයිනේ නෙමෙයිනේ. ඉතින් ජගත් අයියලා මේ බැනර් එක හරියට කියවන්නේ නැතුව මේ කපිලට දොස් කියලා වැඩක් නැහැනේ. අනික මේ බයිජුන්ඩාස් කියන්නේ මාලදිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම. ගමේ උන් දන්නේ යෝව. අනික කපිල හැදුවේ ගමේ උන්ට ඉන්ටර්නැෂනල් අත්දැකීමක් දෙන්නනේ මේ වගේ ජුන්ඩාස්ලා ගෙන්නලා. ආයෙ කරන්නේ නැහැ. ආයෙ ගමේ උන්ට කරන්නේ නැහනේ. ඊළඟ පාර ශාරුක් ખાනුයි සල්මන් ખાනුයි ගෙන්නන්න හිටියේ. ගෙන්නන්නේ. ඕක කරලා බෑ ගමේ. මේ මෝ පුදුම කට්ටෙන්නේ බං. කතාව කොහොම හරි අනිත් පැත්තම ඇරෙව්වා. අපිට කට උත්තර නැති වීගෙනයි එන්නේ. අපි යවන් කවිද මල්ලේ. මේ උඹලට මතකද ඊයේ සින්දු කිව්වා මාලදිවයිනේ ජනප්‍රිය ගායකයෙක් දිග කොණ්ඩයක් වවපු 太阳出来哟，红丢丢来没哟，国家有个没哟哟一，小板球来没哟一哟，吃吃板球没哟，嘴嘴馋来。 යකෝ ඊයේ මූත් සින්දු කියලානේ. මුගේ අප්පට මරලා යන්න.